හරි. අයිබෝන් පුතේ. එතකොට පටන් ගමු අපි 10 වසරේ පළවෙනි පාඩම වෙන පරිමිතිය පාඩම. හරි. එතකොට මුලින්ම ඔයාලා මාතෘකාව ලියා ගන්නකො පරිමිතිය කියලා. මේ හරියට ලියුවොත් පේනව නේද? පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකක්ද? සාමාන්‍ය පරිමිතිය අපි ගන්න තියෙන්නේ තල රූපවල. ඒ කියන්නේ යම් කිසි තලයක් මත අඳින ලද රූපවලට කියනවා තල රූප කියලා. ඉගෙනගෙන තියෙනවා 9 වසරෙන් 8 වසරෙන් තල රූප කියන්නේ මොනවද කියලා. එතකොට තලයක් මත අඳින්න පුළුවන් රූපවලට කියනවා තල රූප කියලා. එතකොට තල රූප ආකාර දෙකයි පුතේ. තල රූප තියෙනවා සම්වෘත තල රූපයි විවෘත තල රූපයි. ඒ කියන්නේ සම්වෘත කියන්නේ හැම අතින්ම යා වෙලා තියෙනවා කියන තමයි සම්වෘත කියන්නේ. තේරුණාද? එතකොට විවෘත කියන්නේ එකිනෙකට සම්පූර්ණම යා වෙලා නැති ඒවා. එතකොට අන්න ඒ වගේනුත් අපිට පරිමිතිය මනින්න තියෙන පුතේ සම්වෘත තල රූප වල. ඒ කියන්නේ හැම පැත්තෙම විවෘත වෙලා නැති, ඒ කියන්නේ හැම පැත්තෙම යා වෙලා තියෙන රූප වලට තමයි සම්වෘත තල රූප කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ තමයි අපිට පරිමිතිය මනින්න තියෙන්නේ. ඒත් සම්වෘත තල රූප වල හැම එකේම අපිට පරිමිතිය මනින්න නැහැ. ඔයාලට 8 වසරෙන් 9 වසරෙන් උගන්වනවා තල රූප විදිහට සමචතුරස්‍රය. තව උගන්වනවා ඍජු කෝණාංශය. තව තියෙනවා ත්‍රිකෝණය. 9 වසරෙන් ඔයාලට උගන්වනවා වෘත්තය. එතකොට සමචතුරස්‍රය කියන්නේ මොකක්ද? සමචතුරස්‍රයක් අපි ගත්තාම වචනෙන්ම කියවෙනවා පාද 4කින් යුක්ත චතුරස්‍රයකට කියනවා. පාද 4කින් සමන්විත මොකක් හරි රූපයකට චතුරස්‍රයක් කියනවා. එතකොට පාද 4ම එකිනෙකට සමාන චතුරස්‍රයකට කියනවා සමචතුරස්‍රයක් කියලා. මෙතන ඉඳන් මෙතෙන්ටත් A, මෙතන ඉඳන් මෙතෙන්ටත් A, මෙතන ඉඳන් මෙතෙන්ටත් දුර A, මෙතන ඉඳන් මෙතෙන්ටත් දුර A. හරි. එතකොට මෙන්න මේකක පරිමිතිය හොයනවා කියලා කියන්නේ මෙන්න මේ රූපේ මෙන්න මෙතනින් අපි දාගමුකෝ A B C D කියලා. එතකොට මෙන්න මේ රූපේ A B තියෙන දුරයි B C තියෙන දුරයි C D තියෙන දුරයි D A තියෙන දුරයි අපි එකතු කරලා තමයි පරිමිතිය හොයන්නේ. එතකොට මෙන්න මෙතනින් පටන් ගත්තොත් උදාහරණයක් විදියට මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙහෙම ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා මෙන්න මෙතෙන්ට ගියා. ඒ කියන්නේ රූපේ වටේ තියෙන දිගවල් වල එකතුවට තමයි පරිමිතිය කියලා කියන්නේ. හරි. එතකොට සමචතුරස්‍රයක පරිමිතිය හොයනවා. සමචතුරස්‍රයේ පරිමිතිය. මේක ගමුකෝ උදාහරණයක් විදියට A B පාදේ ධන B C පාදේ ධන C D පාදේ ධන D A පාද A ධන A ධන A ධන A. එතකොට මෙතන A 4යි A. දැන් මෙන්න මේකේ පාදයක දිග A නේ. පාද සේරම කීයක් තියෙනවද පුතේ? පාදයක දිග A වෙලා පාද තියෙනවා 4ක්. අන්න එතකොට සමචතුරස්‍රයක පාදයක දිග ගුණ කරනවා පාද ගණනින්. හරි. පාදයක දිග ගුණ කරනවා පාද ගණන. එතකොටත් මෙන්න මේ සමචතුරස්‍රයේ පරිමිතිය එනවා. කීයද පාදයක දිග? පාදයක දිග වෙනවා A. පාද ගණන 4යි. එනවා 4යි A කිය. මෙන්න මෙතන ආව එකම එනවා මෙන්න මෙතන. මෙන්න මේ කැමති ආකාරයකට සමචතුරස්‍රයේ පරිමිතිය අපිට හොයන්න පුළුවන්. හරි. ඕක දාගන්නකො ඔයාලා. ඕනෙවත් නෑ නිකන් දාගන්න අර නෝට් එකේ ලියන්න ඕනේ නිසා සමචතුරස්‍රයක පරිමිතිය කියලා සමචතුරස්‍රයේ මේ රූප ටික ඇඳගෙන ওই විදිහට දාගන්න. හරි.
හරි පුතේ. බෝඩ් එක මගන්නන් නේද? වීඩියෝ ඔයාලට නතර කරලා හරි බලන්න පුළුවන් නේ. එතකොට සමචතුරස්‍රයක පරිමිතිය හදන්න හොයන්න අපිට පුළුවන්. අපිට කියන්නේ ඔයාලට පුළුවන් සමචතුරස්‍රයක පරිමිතිය හොයන්න. එතකොට සමචතුරස්‍රය හරි. ඊළඟට අපි යන ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය කියන්නේ චතුරස්‍රයක්ම තමයි. පාද හතරක් තියෙනවා. හැබැයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රයක විශේෂත්වය මොකද්ද? සම්මුඛ පාද විතරයි දිගින් සමාන වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පාදෙට මෙන්න මේ පාදේ සමානයි පුතේ. මේ පාදෙට මේ පාදේ සමාන. දැන් හිතන්නකො මේ පාදේ A වෙලා මේක B වුණොත් අනිවාර්යයෙන්ම මේ A ඉස්සරහින් තියෙන පාදේ, ඒ කියන්නේ සම්මුඛ පාදේ A වෙනවා. B ඉස්සරහින් තියෙන පාදේ අනිවාර්යයෙන්ම B වෙනවා. එතකොට මෙන්න මේකෙත් පරිමිතිය හොයන්න කියලා තියෙන්නේ. අමුතුවෙන් දෙයක් කරන්න නැහැ. මෙන්න මේ රූපෙත් වටේ දිග ටික තමයි එකතු කරන්න තියෙන්නේ. මෙන්න මෙතනින් පටන් ගමුකෝ. ඒකෙත් PQRS දාමු. ඉස්සෙල්ලා එකටත් දැම්මනේ අපි ABC කියලා. එතකොට පරිමිතිය වෙන්නේ PQ පාදේ දිගයි QR පාදේ දිගයි RS පාදේ දිගයි SP දිගයි එකතු කරන්න තියෙන්නේ. එතකොට PQ දිග දීලා තියෙනවා B කියලා. QR දිග දීලා තියෙනවා A කියලා. අරක අපි හොයාගත්ත SR B අනිත් එක A. එතකොට BB 2යි B වෙනවා. මේක වෙනවා 2යි A. ඕනනම් මේකෙන් 2 ඉවතට අරගෙන A දන B කියලා ලියන්නත් පුළුවන්. හරි. ඒකෙත් අපිට තියෙනවා පුතේ හොයාගන්න ලේසි ක්‍රමයක්. මොකක්ද? දෙකෙන් ගුණ කරනවා. A පාදෙයි B පාදෙයි එකතු කරලා. ඒකමයි එන්නේ. හරි. එතකොට මේක දාගන්න මේක පෙන්වන්න. හරි. මේක ලියාගන්න ඍජු කෝණාශ්‍රයක පරිමිතිය කියලා යටින් නෝට් එකේ දාගන්න ඕනේ නිසා හරි. ඔක දාගන්න ඕනේ. හරි පුතේ. ඒක එතකොට ලියා ගන්න ඇතිනේ ඔයාලා. එතකොට ඊළඟ අපිට තල රූප විදියට හම් වෙනව මොකක්ද? ත්‍රිකෝණය. මෙතනම ලියන්නම්. ත්‍රිකෝණය. ත්‍රිකෝණය අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ පුතේ. ත්‍රිකෝණයේ තියෙන්නේ පාද 3යිනේ. පාද 3 එකිනෙකට යා වෙලා තියෙනවා. එතකොට ත්‍රිකෝණයක පරිමිතිය අපිට ලිය හැකි පාද 3ෙහි දිගවල් වල දිගෙහි එකතු. පාද 3එහි දිගෙහි එකතු. දැන් හිතන්නකෝ මේක x y z කියලා. එතකොට මෙන්න මෙතන පාද 3 එනවා x
y පාදේ දන y z දන zx උදාහරණයක් විදිහට ගමු මේක 3 සෙන්ටිමීටර් මේක 2 සෙන්ටිමීටර් මේක 4 සෙන්ටිමීටර් කියලා. එතකොට xy දිග දානවා අපි 3 සෙන්ටිමීටර් එකතු කිරීම yz 2 සෙන්ටිමීටර් එකතු කිරීම zx 4 සෙන්ටිමීටර්. එතකොට 3යි 2යි 5යි 5යි 4යි 9යි සෙන්ටිමීටර් විදිහට දානවා. එතකොට ත්‍රිකෝණ තියෙනවා ආකාර 3ක් පුතේ. හරිද? ත්‍රිකෝණ ආකාර 3ක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ ගත්තාම පාද සමාන ත්‍රිකෝණ වලට කියනවා මොනවාද? සමපාද ත්‍රිකෝණ. හරි? පාද සමාන ත්‍රිකෝණ වලට අපි කියනවා සමපාද ත්‍රිකෝණ. එතකොට ත්‍රිකෝණාකාර 3යි සමපාද ත්‍රිකෝණ ඊට පස්සේ සම ද්විපාද ත්‍රිකෝණ අනිත් එක විෂම පාද ත්‍රිකෝණ. ඒ කියන්නේ එකිනෙකට පාද සේරම වෙනස් වීම. එතකොට සමද්විපාද ත්‍රිකෝණ වල පාද දෙකක් සමානයි. සමපාද ත්‍රිකෝණ වල පාද තුනම සමාන. ඒ පාද අනුවනේ ත්‍රිකෝණ වර්ගය. එතකොට තව තියෙනවා කෝණ අනුව. මෙන්න මෙහෙම සුළු කෝණී ත්‍රිකෝණ. ඒ කියන්නේ මෙතන අංශක 90ට වඩා අඩු ත්‍රිකෝණ. තව එකක් තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණ කියලා. ඒ කියන්නේ එක කෝණයක් අංශක 90ක් වෙනවා. අනිත් ත්‍රිකෝණي තමයි මහා කෝණී ත්‍රිකෝණය. ඒ කියන්නේ මෙන්න මේ එක කෝණයක් අංශක 90ට වඩා විශාල කෝණයක්. අන්න ඒ වගේ වට කියනවා මහා කෝණී ත්‍රිකෝණ කියලා. එතකොට ඔන්න ඔය මොකක උනත් පුතේ පරිමිතිය හොයන්න තියෙනවා නම් ඒ පාදවල දිගවල් වල එකතුව තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මොන ත්‍රිකෝණේ තිබ්බත් කෝණ අණුව තිබ්බත් පාද අණුව තිබ්බත් මෙන්න මෙතනින් පටන් ගත්තොත් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා ඒ යන දුරවල් ප්‍රමාණය එකතු කරා නම් ඒ ත්‍රිකෝණයට අදාළ පරිමිතිය හොයන්න පුළුවන්. හරි? ඒක පැහැදිලි වෙන්නේ නැති හොඳටම. හරි. එතකොට 9 වසරෙන් කතා කරපු වෘත්තයට ඔහොමම යම්. හරිද? වෘත්තය අරය R වුණු වෘත්තයක් සලකන්නකො. අරය R වෘත්තයක් සලකමු. මෙන්න මේ වගේ වෘත්තයක වටේ දිගට කියන්නේ පරිමිතිය නෙමෙයි. මෙන්න මේ තියෙන මෙන්න මේකට කියනවා අපි මොකක්ද? පරිදිය කියලා. පරිදිය හොයන්න සමීකරණයක් දෙනවා ඔයාලට. 2πr කියලා. 2π ගුණ කිරීම අරය. ඒ කියන්නේ අරය r වෘත්තයක නම් පරිදිය වෙන්නේ 2πr පුතේ. 2πr. හරිද? හරි. මේ රූපය ඇඳගෙන මේ විදිහට ලියා ගන්නකො පරිදිය සමානයි 2π ගුණ කිරීම අරය r වෘත්තයක් සලකුවාම පරිදිය වෙන්නේ 2πr. හරි? මේක දාගත්තට පස්සේ ගණන් දෙක තුනක් කතා කරමු අපි.
හරි. එතකොට මෙන්න මෙතන දැන් පරිධිය සමානයි r අරේ r වෘත්තයක පරිධිය සමානයි 2πr. එතකොට පුතේ මෙන්න මෙතන දෙනවා කියලා හිතන්නකො ප්‍රශ්නයක් ඔයාලට අරය 7 සෙන්ටිමීටර් වූ වෘත්තයක පරිධිය සොයන්න කියලා. හරිද? එතකොට කරන්නේ මොකක්ද? පරිධිය සමානයි 2πr කියන සමීකරණය මතක තියාගන්න. එතකොට අරය r වෘත්තයක අරය r විදියට දානවා. එතකොට මෙතන 2π මෙතන r වෙනුවට දාන්නේ 7 සෙන්ටිමීටර්. එතකොට ඔයාලට දන්නවා ෆයි කියන්නේ අගය 2යි ෆයි කියන්නේ 22 බෙදීම 7යි. කියන්නේ ඔයාලට සාමාන්‍ය ඕක මං හිතන්නේ 3.14 වෙන්න ඇති ආසන්න වශයෙන් උත්තරේ. ඒක ඒ විදිහට ගන්න කියන්නේ නැත්තම් ඔයාලා 5 වෙනුවට ආදේශ කරන්නේ 22 බෙදීම 7. හරිද? අරක අර විදිහට ගන්න කියලා නැත්තම්. එතකොට මෙතන අරය 7 සෙන්ටිමීටර්. දැන් මෙන්න මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන 7 බෙදීමක් විදිහට තියෙනවා, මෙතන ಗುಣ කිරීමක් විදිහට තියෙනවා. එතකොට මේ බෙදීම 7ට මේ ಗುಣ කිරීම 7 කැපි හැකියි. දෙවරක් 22 විතරයි උඩ ගුණ කරන්න තියෙන්නේ 44ක් කියලා එනවා. ඒකක සෙන්ටිමීටර්මයි. එතකොට මෙන්න මේ වටේ දිග වෙන්නේ කීයද පුතේ? පරිධිය 44 සෙන්ටිමීටර් තමයි. හරි. පට්ට ලේසි ඒ වගේ ගනේ. සමීකරණයට දැම්මා අරය දීලා තියෙන විදිහට ආදේශ කරා උත්තරේ ගත්තා. හරි? හරි. ඕක දාගන්නකෝ. එතකොට ප්‍රශ්නේ දෙන්නම් මේ විදිහට. අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘත්තයක අරය සොයන්න කියලා දීලා තියෙන ප්‍රශ්නයට අදාළව මෙන්න මේ ටික ලියා ගන්න. දැන් අහන් හිටියනේ මෙච්චර වෙලා. අරය 7 සෙන්ටිමීටර වෘත්තයක අරය දීලානේ තියෙන්නේ. පරිධිය සොයන්න. typing mistake එක. හරි. ප්‍රශ්නේ දාලා මේ උත්තර ටික දාගන්න එනවා. හරි. එතකොට ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙන ගණන් අපි චුට්ටක් හදමු පරිමිතිය හොයන්න තියෙන. පෙළ පොතේ දීලා තියෙන ගණන් ටික හදමු. ඒකේ අර පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනව නේද ඔයාලට දීලා? පුනරීක්ෂණ අභ්‍යාසය ඔයාලා හදන්න. හරි ගණන් සෙට් එකම හදමුකෝ. හදලා ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩේ කතා කරමු.
ප්‍රශ්නේ දීලා තියෙනවා පහත දැක්වෙන එක් එක් තල රූපයේ පරිමිතිය සොයන්න කියලා දීලා තියෙනවා. එතකොට පළවෙනි එක දීලා තියෙනවා සමචතුරස්‍රය. මෙන්න මෙහෙම සමචතුරස්‍රයක් දීලා තියෙනවා. සමචතුරස්‍රය නෙවෙයි ඍජු කෝණාශ්‍රය. දිග 20යි සෙන්ටිමීටර්, පළල 10යි සෙන්ටිමීටර්. එතකොට දැන් අපි දන්නවා පුතේ මෙන්න මේකේ සම්මුඛ පාද මොකද වෙන්නේ දිගින් සමානයි. එතකොට මේක 10යි නම් මේකත් 10යි සෙන්ටිමීටර්. මේක 20යි නම් මේකත් 20යි සෙන්ටිමීටර්. පරිමිතිය කියන්නේ මොකක්ද? වටේ දිග. එතකොට මේකේ පරිමිතිය එනවා කීයද මෙතනින් පටන් ගමු. මෙතනින් ඉඳන් මෙතෙන්ට 20යි සෙන්ටිමීටර්. එකතු කරනවා මෙතනින් ඉඳන් මෙතෙන්ට 10යි සෙන්ටිමීටර්. මෙතනින් ඉඳන් මෙතෙන්ට 20යි සෙන්ටිමීටර්. අතනින් ඉඳන් අතෙන්ට 10යි සෙන්ටිමීටර්. පටන් ගත්ත තැනටම ආවා. එතකොට 20යි 10යි 30යි 30යි 20යි 50යි 50යි 10යි 60යි සෙන්ටිමීටර් කියලා එනවා පළවෙනි එකට උත්තරේ. හරි. පුනරීක්ෂණ අභ්‍යාසයේ මේ පළවෙනි ගාන. zoom out කරන්න හරි චූට්. හරි. ඒක ලේසියිනේ කොහොම. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා සමචතුරස්‍රය. සමචතුරස්‍රය නිකන් පණ නෑ. මේක 7යි සෙන්ටිමීටර් දීලා තියෙනවා. පාද හතරම සමානයි කියලා දීලා තියෙනවා. එතකොට පරිමිතිය හොයන්නේ මේකේ නම් පාද හතර දිගේ එකතුව ගත්තත් හරි. ඒ කියන්නේ පාද සේරම සමානයි නැත්තම් පාදයක දිග ගුණ කරනවා පාද ගණනින්. 7 ගුණ කරනවා පාද 4යි. 4ක් 4 28යි සෙන්ටිමීටර් කියලා වුණනම් හරි. තුන්වෙනි එක ත්‍රිකෝණයක් තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. අන්න ඉස්සෙල්ලා කියවා වගේ සමපාද ත්‍රිකෝණයක් 12යි සෙන්ටිමීටර් තියෙනවා. එතකොට සමපාද ත්‍රිකෝණයක පුතේ පාද සේරම සමානයි නම් වෙන වෙනම 12 12 වෙන වෙනම එකතු කරන්න ඕනේ. මේකෙත් පරිමිතිය කියලා ලියලා පාද ගණන ගුණ කරනවා. පාදයක දිගින් 12 ගුණ කරනවා 3ෙන් පාද ගන්න. එතකොට 36යි සෙන්ටිමීටර් කියලා එනවා. 36 සෙන්ටිමීටර් ඇවිල්ලා නම් ඒකෙත් උත්තරේ හරි. එතකොට උඩ ටික මකන්නම් උඩ ටික ඔයාලා බලලා හදාගන්න. යට ටික ওই විදිහටම තියන්නම් දැනට. හරි. එතකොට හතරවෙනි එක චුට්ටක් මෙන්න මෙහෙම එකක් දීලා ඔහොම ගිහිල්ලා ඔහොම ඇවිල්ලා ආයෙ මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා ඔන්න ඔහොම එකක් තියෙනවා. ඒකේ මෙන්න මෙතන 8යි සෙන්ටිමීටර්. ඊට පස්සේ දීලා තියෙනවා අය මෙන්න මේක 12යි සෙන්ටිමීටර්. මෙන්න මේක 3යි සෙන්ටිමීටර්. අර ටිකක් 3යි සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට මෙන්න මේකේ පරිමිතිය හොයන්න තියෙනවා කියන කරන්නෙත් මොකක්ද? මෙන්න මේ රූපේ පරිමිතිය හොයන්න කියලා කරන්නෙත් මොකක්ද පුතේ? වටේ දිගනේ. දැන් මෙන්න මෙතන දන්නවා 12යි සෙන්ටිමීටර් කියලා. ඔන්න ඕකම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බොත් බලද්දි එතකොට මෙහෙම වුණා නම් මේකත් 12යි සෙන්ටිමීටර්නේ නේද? එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ. එතකොට මේකයි සම්පූර්ණම 12යි සෙන්ටිමීටර කරගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේ පාදේ කෙලින්ම ගෙනල්ලා මෙතෙන්ට ජොයින් කරොත් මෙතන දිග 3යි. එතකොට මෙන්න මේකට හරියන්න මෙතෙන්ට හම් වෙනවා. එතකොට ඒ වගේම මෙන්න මේ පාදේ ගෙනල්ලා මෙන්න මෙතෙන්ට සෙට් කරත් ඒ දිගමනේ පුතේ. එතකොට මෙතන සම්පූර්ණම එක 8යි නම් මෙතන කීයක් වෙනවද?
5 සෙන්ටිමීටර්. හරි. එතකොට මෙතන සම්පූර්ණම එක 12යි නම් 12න් 3ක් අඩු වුණාම මෙතෙන් එනවා කීයක්ද මේ ටික? 9යි සෙන්ටිමීටර්. දැන් මෙන්න මේවා ටික අයින් කරගන්න. මේ ටික හොයාගත්තා. එතකොට දැන් එකතු කරන්න තියෙන්නේ මෙතනින් පටන් 12 සෙන්ටිමීටර් එකතු කිරීම 3 සෙන්ටිමීටර් එකතු කිරීම 3 සෙන්ටිමීටර් එකතු කිරීම 5 සෙන්ටිමීටර් එකතු කිරීම 9 සෙන්ටිමීටර් එකතු කිරීම 8 සෙන්ටිමීටර් රූපයේ පරිමිතිය. තුළහයි සෙන්ටිමීටර් එකතු කිරීම 3 සෙන්ටිමීටර් එකතු කිරීම. හරි. එතකොට මෙන්න මේකේ රූපයේ පරිමිතිය හොයන්නේ 12යි 3යි 3යි 5යි 9යි 8යි. කියන්නේ මෙන්න මේ රූපේ වටේ දිගවල් වල එකතුව හෙව්වනම් හරි. එතකොට 12යි 3යි එකතු කරවම 15යි පුතේ 15යි 3යි 18යි 18යි 5යි එනවා 23යි 23යි 9යි එනවා 32යි 32යි 8යි 40යි සෙන්ටිමීටර් කියලා එනවා. හරි. එහෙම තිබ්බනම් වාගේ උත්තරේ හරි. එතකොට ආයේ තියෙනවා පස්වෙනි ගාන 2යි 3යි දෙකම මකන්නම්. හරිද? පස්වෙනි ගානේ මෙන්න මෙහෙම එකක් තියෙනවා L අකුරක් වගේ එකක්. හරි. ඔන්න ඕකේ මෙන්න මේක 10යි සෙන්ටිමීටර් කියලා තියෙනවා පුතේ. එතකොට මේ පැත්ත දීලා තියෙනවා 10. ඒකත් 10යි සෙන්ටිමීටර් කියලා. දැන් අර ඉස්සරලා ගත්තා වගේම පුතේ මෙන්න මේක මෙන්න මේ පාදේ කෙලින්ම අරන් ගියා නම් මෙන්න මෙතෙන්ට මෙන්න මේක සෙට් වෙනවා. මෙන්න මේ පාදේ අරන් එනවා මෙතෙන්ට. එතකොට මේකත් 10යි සෙන්ටිමීටර් මේකත් 10යි සෙන්ටිමීටර් වෙනවා. එතකොට මේක මෙතෙන්ට සෙට් කරලා මේක මෙතෙන්ට සෙට් කරලා ප්‍රශ්නයක් නැහැ. මේ දුරමනේ මෙතෙන්ට පාදෙක ගෙනහිල්ලා මෙතෙන්ට සෙට් කරා. මේ පාදේ ගලවන්න ගිහිල්ලා මෙන්න මෙතෙන්ට සෙට් කරා. ප්‍රශ්නයක් නැහැනේ. එකම දුරවල්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම ගිහිල්ලා ඔන්න ඔහොම ගිහිල්ලා මෙහෙම ගියත් මෙන්න මෙහෙම ගියත් තියෙන්නේ එකම දුර. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක සමජ දුරස්නයක් කරගත්තා. දැන් 40යි සෙන්ටිමීටර් විදියට උත්තරේ එනවා. හරි. එකක් දාගන්නකො හදලා නැත්තම් ඔයාලා. chat එකේ අහලා දිනවා පන්ති ගැන විශේෂ මොනවා හරි දැනුවත් කරාද කියලා. එහෙම තාම විශේෂ මොකුත් දැනුවත් කරේ නැහැ. හැමදාම අඟහරුවාදා රෑ 8:00 ඉඳන් 10:00 වෙනකන් ඔයාලගේ තියරි පන්තිය කරගෙන යනවා. ඒ වගේම ටයිම් ටේබල් එකට අනුව හැමදාම පන්ති ටික කරන් යනවා. තවත් ඔයාලට විශේෂ මොනවා හරි තියෙනවා නම් chat එකේ හරි කතා කරලා හරි අහන්න පුළුවන්. තේරෙන්නේ නැති මොනවා හරි තිබ්බොත් ඒත් අහන්න. දැන් එතකොට මුලින් ඉඳන් තමයි අද පටන් ගත්තේ. එතකොට පළවෙනි පාඩමේ ඉඳන්ම කරන් යනවා. එතකොට අවුලක් වෙන්නේ නැහැනේ. හරි. ඒ ටික තමයි දැනට දැනුවත් කිරීමක් විදියට කරන්න තියෙන්නේ. හරි. මේක ලියාගත්තද? මෙහා පැත්තේ ගානම කන්නම්. ඊට පස්සේ තියෙනවා අරය 7 සෙන්ටිමීටර් වූ වෘත්තයක පරිදිය අහන්නේ. එතකොට පරිදිය හොයන සමීකරණේ පුතේ ඉස්සෙල්ලා ඔයාලට මම කියලා දුන්නා 2πr කියන එක මතක තියාගන්න කියලා. ඉස්සෙල්ලා අපි ඒ සමීකරණේ ගොඩනගා ගත්තේ මොකේද පුතේ? මෙන්න මේ අරය r වූ වෘත්තයකට. හැබැයි මෙන්න මෙතන
දීලා තියෙනවා පුතේ අරය සෙන්ටිමීටර් 7යි කියලා. එතකොට 25 මෙතෙන්ට දාගන්නවා අරය 7යි සෙන්ටිමීටර් කියන එක. හරිද? එතකොට ඔයාලට ගානක දීලා නැත්තම් 5ට මෙන්න මේ අගය ගන්න කියලා දීලා නැත්තම් කියන්නේ මෙන්න සාමාන්‍යයෙන් හිතන්නේ 5 කියන්නේ 22 බෙදීම 7 කියලා ගන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ගානේ දෙන්නේ නැත්තම් මෙන්න මේ අගයක් මෙන්න මෙහෙම අගයක්. ඒ කියන්නේ හිතන්නකෝ 3.14 මං හිතන්නේ ඔය දෙන්නේ. එතකොට 3.14 ආදේශ කරන්නේ නැතුව ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට මේක ගන්න කියලා දීලා නැත්තම් 5 වෙනුවට ගන්නවා අපි 22 බෙදීම 7. ඒ කියන්නේ 5 ගියගේ 22 බෙදීම 7. එතකොට මෙන්න මෙතන 7ෙන් ගුණ කරනවා. ඒ කියන්නේ ගානක දෙන්නේ නැත්තම් මෙන්න මේක මෙහෙමයි කියලා ගන්න කියලා දෙන්නේ නැත්තම් අපි දා ගන්නවා හැම වෙලෙම 5 ලගේ 22 බෙදීම 7 කියලා. එතකොට මෙන්න මේ 7ට මෙන්න මේ ගුණ කිරීම 7 කැපි හැකි. මොකද මෙතන බෙදීම 7ක් නේ තියෙන්නේ. එතකොට ඉතුරු වෙනවා 7ට 7 එකයිනේ. එතකොට 2 22කින් ගුණ කරපුවාම 44යි සෙන්ටිමීටර්. හරිද? 44යි සෙන්ටිමීටර් කියලා එනවා. මෙන්න මේ වෘත්තයේ පරිධියවල අගය. හරි දාගන්න. එතකොට පුතේ 10 වසරේ ඔයාලට පේපර් ක්ලාස් එකක් කරනවා මේ පන්තියට සම්බන්ධ වෙන හැමෝටම නොමිලේ එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට පේපරේ ඔයාලට PDF එකක් විදිහට තමයි මේ මාසේ ගන්න වෙන්නේ. PDF එක දානවා අපි බ්‍රහස්පතින්දා රෑ. එතකොට සිකුරාදා ඔයාලා උදේ අරගෙන කතා කරන්නේ රෑ 9 ඉඳන් 11 වෙනකන් තමයි පේපර් එක සාකච්ඡා කරන්නේ. එතකොට ඔයාලා බ්‍රහස්පතින්දා දාන පේපර් එක අරගෙන ලියලා තියාගන්න. හරි? මේ මාසේ විතරක් ඒ විදිහට කරන් යම් මේ ටික ඊට පස්සේ දැන් ලබන මාසේ ඉඳන් ඔයාලට පේපර් ටික එවනවා වෙනම. එතකොට එවද්දි ඒවට ඔයාලා ලකුණු ගන්න විදිහ තියෙනවනේ. ඔයාලා ලියලා මට සම්පූර්ණ පේපරේ දාන්න. එතකොට මම ඔයාලට ඒවට ලකුණු දීලා පොඩි gift එකකුත් එවන්නම් ඊළඟ මාසේ ඉඳන්. හරිනේ? හරි. එතකොට මේ ගාන ලියා ගන්න ඇති නේද? ඊට පස්සේ පුනරීක්ෂණ අභ්‍යාසයේ ප්‍රධාන අංක 2 මම රූපයන් දිනක ඔයාලා අර ගාන ලියා ගන්න ඕන. ලියලා නැත්තම් අහන්නේ මොකක්ද රූපේ පරිමිතිය සොයන්න කියලා තියෙනවනේ. මේ මාසේ පුතේ නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් තියරි ක්ලාස් එකට. තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන හැමෝටම මේ මාසේ සම්පූර්ණ ෆ්‍රී පේපර් ක්ලාස් එකයි තියරි ක්ලාස් එක. ලබන මාසේ ඉඳන් තියරි ක්ලාස් එකට මුදලක් අය කරනවා.
එතකොට තියරි ක්ලාස් එකට ගෙවන මුදලින්ම පේපර් ක්ලාස් එකට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? ඒක මේවා වෙන්නේ පෙබරවාරි මාසේ ඉඳන්. හරිද පුතේ? එතකොට මෙන්න මේ ගානේ පරිමිතිය හොයන්න කියලා තියෙද්දී දැන් මෙන්න මේ පාදේ මොකක්ද? මෙන්න මේ පාදෙත් මෙතන 4යි නම් මේකට සමානයිනේ මෙන්න මේක 4යි සෙන්ටිමීටර්. එතකොට මෙන්න මේ ඉරි කෑලි වලින් මෙන්න මෙතන ඉඳන් 3ක් දීලා තියෙනවා මෙතන ඉඳන් 3ක් දීලා තියෙනවා. එතකොට මේක 3යි නම් මේකත් 3යි සෙන්ටිමීටර්. මේකත් 3යි සෙන්ටිමීටර්. මෙතන 6යි සෙන්ටිමීටර් නම් මෙන්න මෙතනත් 6යි සෙන්ටිමීටර්. ගොඩක් දත්ත ටික අපි හොයාගත්තා. හැබැයි හොයාගන්න තියෙන්නේ මොකක්ද පුතේ? මෙන්න මේක. මෙන්න මේ ත්‍රිකෝණේ ඔහොමම අපි ගලවගෙන යමුකෝ මෙන්න මෙහාට. හරිද? එතකොට මෙන්න මෙතන තියෙනවා ඍජුකෝණී කෝණයක්. මෙතන 4යි සෙන්ටිමීටර්. මෙතන 3යි සෙන්ටිමීටර්නේ. හරි. එතකොට මෙන්න මේකත් එක්ක ඍජුකෝණී ත්‍රිකෝණයත් එක්ක දැන් අපිට ඕනේ මේවා දීලා තියෙන කඩඉරි වලින්. නේද? පොතේ දීලා තියෙන කඩඉරි වලින්. හොයන්න ඕනේ මෙන්න මේ පාදෙනේ. එතකොට ඒක හොයන්න නම් මෙන්න මේකේ මොකක්ද අපිට මතක් වෙන ඍජුකෝණී ත්‍රිකෝණයත් එක්ක තියෙන පයිතගරස් සම්බන්ධය. පයිතගරස් කියන විද්‍යාඥයා විසින් ගොඩනගපු සම්බන්ධය. පයිතගරස් මොකක්ද කියලා තියෙන්නේ පුතේ? පයිතගරස් කියලා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මේ ඍජුකෝණී කෝණය ඉස්සරහින් තියෙන පාදයක් හඳුන්වනවා මොකක් නමින්ද? කර්ණ පාදය. හරිද? කර්ණ පාදය. එතකොට ඔන්න ඔය කර්ණ පාදය මත සමචතුරස්‍රයක් හැදුවොත් දැන් මෙන්න මේක හිතන්නකො A කියලා. හරිද? මෙන්න මේ පාදේ A නම් සමචතුරස්‍රයක මේ පාදෙත් A මේ පාදෙත් A මෙන්න මේ පාදෙත් A නේ. එතකොට මෙන්න මූ කියනවා කර්ණය මත කර්ණ පාදයේ මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත හැදෙන සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට සමානයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙන්න මේක A කියලා ගත්තොත් මේක සමචතුරස්‍රයේ වර්ගඵලය හැදෙන්නේ මොකක්ද? දිග ගුණ කරනවා පළලි. එතකොට දිගත් A පළලත් A වර්ග වෙනවා. හරිද? එතකොට මෙන්න මේ පාදවල හැදෙන සමචතුරස්‍රවල වර්ගඵලයන් කර්ණය මත හැදෙන සමචතුරස්‍රයේ වර්ගඵලයට සමානයි කියනවා. එතකොට මෙන්න මේකේ 3යි මේකත් 3ක්නේ. එතකොට 9යි මේක 4යි නම් මේක මත හැදෙන සමචතුරස්‍රයේ අනිත් පාදත් 4යිනේ. එතකොට ඒක එනවා 16ක් කියලා. එතකොට පයිතගරස් සම්බන්ධය කියන්නේ කර්ණයේ පාදේ A කියලා ගත්තොත් ඒකේ වර්ගය A වර්ග. හරි? A වර්ග තේරුම් නැත්නම් අහන්න පුතේ ඒ ටික. A වර්ග සමානයි මෙන්න මේ පාදේ මොකක්ද? 4නේ. 4 වර්ගය ධන 3 වර්ගය. හරිද? හරි පේන්නේ නේ. මේ හරියෙන් ලියන්න. එතකොට A වර්ග සමානයි මොකක්ද එන්නේ? 4 වර්ගය ධන 3 වර්ගය. එතකොට A වර්ග සමානයි 4 වර්ගය එනවා 4 වරක් 4 පුතේ 16යි 3 වරක් 3 9යි. එකද කරපුවාම 25යි. 25 සමානයි A වර්ග නැති කරන්න දෙපැත්තටම වර්ගමූලය දානවා. එතකොට මෙන්න මේ වර්ගයට වර්ගමූලය කැපෙනවා. A සමානයි 25 මූල දන්නවා 5 වරක් 5 25යි කියන්නේ. හැබැයි මෙන්න මේකේ දැන් ඔයාලට තවත් ගැටලුවක් පස්සට එන්න පුළුවන් නිසා මෙතනම මම කියලා දෙන්නම්. දැන් පුතේ ඍණ 5න් ගුණ කරොත් මොකක්ද උත්තරේ? ඍණයි ධන 5 වරක් 5 25යිනේ.
නේද? එතකොට මේකේ මූල විදිහට අපිට ධන පහ ගන්නත් පුළුවන් ඍණ පහ ගන්නත් පුළුවන්. එක්කෝ ධන පහ හෝ ඍණ පහ. හැබැයි පුතේ මෙන්න මෙතන දිගක් කවදාවත් ඍණාගයක් වෙන්න බෑනේ. නේද? අන්න ඒ නිසා ඒ සමානයි ධන පහ විතරයි මෙන්න මේ අවස්ථාවලදී විතරයි එහෙම සලකන්නේ. කියන්නේ අර මොකක් හරි වෙන්න බැරි දෙයක් ඔප්පු කරලා තමා ඒකට අර ධන උත්තරේ ගත්තේ. නැත්තම් මූල 25 අගය එන්න පුළුවන් ධන පහ හෝ ඍණ පහ විදිහට. හරිද? ඔන්න ඕක ඉස්සරහට පැටලෙන නිසා තමයි මෙතනදිම කියලා දුන්නේ. අර තර්කයක් ගොඩනගලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ නිසා මේක ඍණ වෙන්න බෑ කියලා. හරි? එතකොට මෙන්න මේකේ අපි හොයාගත්තා ධන 5යි කියලා. හරිද? මේක මකන්නම්. එතකොට දැන් මේක ඕනේ මම මකා ගන්නම්. දැන් මෙන්න මේ රූපේ වටේ දිග හොයන්න තියෙන්නේ. රූපේ පරිමිතිය එකතු කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් පටන් ගමු. මෙතන ඉඳන් මෙතෙන්ට 5 සෙන්ටිමීටර්, ඊට පස්සේ 6 සෙන්ටිමීටර්, ඊට පස්සේ 3 සෙන්ටිමීටර්, ඊට පස්සේ ආය 6 සෙන්ටිමීටර්, ඊට පස්සේ ආය 3 සෙන්ටිමීටර්, ආය 4 සෙන්ටිමීටර්, ආය තියෙනවා 3 සෙන්ටිමීටර්. එතකොට 5යි 6යි කීයද? 11යි 11යි 3යි 14යි. 14යි 6යි 20යි 20යි 3යි 23යි 23යි 4යි 27යි 3යි සෙන්ටිමීටර් 30ක් කියලා එනවා. හරි. ඒක තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න බලන්න chat එකේ. හරි. තේරුණා නම් ඒත් දාන්න තේරුණා කියලා. හරි ඕක ලියා ගන්න. ඕක ලියන් ඉවර වෙලා නම් මැසේජ් එකක් දාන්න පුතේ. ලියන් ඉවරයි කියලා. හරි. එතකොට අනුමාත්‍රිකාව දාගන්න පුතේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා.
කේන්ද්‍රික ඛණ්ඩය කියලා. හරි. ටුට්ටක් මෙහාට ඇදේට ගිහිල්ලා එක් ගණන් ගන්න එපා. හරිද? කේන්ද්‍රික ඛණ්ඩය. මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ? දැන් ඔයාලා දන්නවා මෙන්න මේ කේන්ද්‍රය වෘත්තයක් මැද්දේ තියෙන එකට අපි කියනවා කේන්ද්‍රය කියලා. එතකොට හරිද? මෙන්න මේ වෘත්තයේ මැද්දේ තියෙන කේන්ද්‍රය දන්නවනේ. හැබැයි මෙන්න මේක සම්පූර්ණම වෘත්තයක් නේ පුතේ. මෙන්න මේ වගේ වෘත්ත කෑල්ලක් එක්ක කේන්ද්‍රයේ යාවෙන රේඛා දෙකක් ඔන්න ඔහොම හැදිලා තියෙනවා නම් මෙන්න මෙහෙම එකකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඒ කියන්නේ වෘත්තයක් කොහොම හරි කපා ගත්තොත් කෑලි කෑලි වලට අන්න ඒවට කියනවා කේන්ද්‍රික ඛණ්ඩ කියලා. හරිද? එතකොට දැන් මෙන්න මේ කේන්ද්‍රය වටා සම්පූර්ණ කෝණය 360යිනේ. මෙන්න මේකේ දන්නේ නැති නිසා අපි දානවා θ කියලා. හරිද? ඔන්න ඔතන මෙන්න හැබැයි මෙන්න මෙතන දැන් පුතේ මෙන්න මේක දිහා බලන්නකෝ. මෙන්න මේක මකා ගන්නම් මං. මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් පරිධිය යා කරන රේඛාවට මොකක්ද කියන්නේ පුතේ? වෘත්තේ අරය කියනවනේ නේද? මෙන්න මෙතනත් මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ මොකක්ද? අරය. මේ සම්පූර්ණ මේකට කේන්ද්‍රික ඛණ්ඩය කියනවා. මෙන්න මේ තියෙන්නේ මොකක්ද? අරය. කේන්ද්‍රයේ ඉඳන් පරිධිය යා කරන රේඛාව. හරිද? එතකොට මෙන්න මේකට සම්පූර්ණ මේකට අපි කියවා වටේ දිගට පරිධිය කියලා. එතකොට මෙන්න මේකේ සම්පූර්ණ එකක් නැහැ. චූටි කෑල්ලක් තියෙන්නේ පරිධිය. මෙන්න මේකට අපි කියනවා මොකක්ද? චාප දිග කියලා. හරි. හරි මේ ටික ඇඳ ගන්නකො. ඊට පස්සේ තරු ලකුණක් දාලා ලියා ගන්න. ඇඳන් හරිද? ඇඳන් ඉවර නම් මැසේජ් එකක් දාන්න පුතේ. හරි. එතකොට ලියා ගන්න වෘත්තයකින් බෙදා වෙන් කළ හැකි යම් කිසි කෑල්ලක්
වෘතයකින් බෙදා වෙන් කරගත හැකි යම්කිසි කෑල්ලක් කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හඳුන්වනු ලබයි. හරි. හරිනේ. එතකොට පුතේ මෙන්න මෙතන කෝණය, දැන් මෙන්න මෙතන කෝණය අංශක 180ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් සලකපුවාම අපිට හම්බෙන්නේ මොකක්ද? අර්ධ වෘත්තයක්. මේකත් ඇඳගෙන ලියන්න, මේ අර්ධ වෘත්තය ඇඳගන්න අංශක 180ක් කේන්ද්‍ර කෝණය. ලියාගන්න. කේන්ද්‍ර කෝණය අංශක 180ක් වූ කේන්ද්‍ර කෝණය අංශක 180ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් අර්ධ වෘත්තයක් ලෙස හඳුන්වයි. හරි. එතකොට මෙන්න මේ කේන්ද්‍රික කෝණය අංශක 90ක් ආවොත් වෘත්තයෙන් 4න් පංගුවක්. හරි. අංශක 90ක් ආවොත් ඒක වෘත්තයෙන් 4න් පංගුවක්. හරි. ඒ ටික පැහැදිලි නේද?
හරිද? ලියාගෙන ඉවරයි නේද? දැන් පුතේ මෙන්න මේ සම්පූර්ණ වෘත්තයක අපි පරිධිය හොයන්න සමීකරණයක් දාගත්ත මොකක්ද? 2πr කියලා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක අර පරිධිය තියෙන කෑල්ලට අපි කියනවා මොකක්ද? චාපදිග කියලා. එතකොට මෙන්න මේ චාපදිග හොයන්න අපි සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. මෙන්න මෙතන තීටා. එතකොට පුතේ මෙන්න මෙතන 360යි නේ කෝණය අගේ. හරිද? මෙන්න මේ 2πr 360න් කෝණෙන් 360න් ගුණ කරලා බෙදලා දැම්මට ප්‍රශ්නයක් නෑ නේද? මොකද 2πr ගුණ කිරීම 360න් 360 කියන්නේ එකමනේ. ඒ එන්නේ උත්තරේ 2πr නේද? හැබැයි මෙන්න මෙතන 2πr දාලා සම්පූර්ණම කෝණේ 360ක් නේද තියෙන්නේ. හැබැයි මෙන්න මෙතන තියෙන කෝණය මොකක්ද? තීටා කෝණයක්. ඒ කියන්නේ 360නුත් යම්කිසි පංගුවක්. අන්න ඒ නිසා 2πr ගුණ කරනවා 360න් තීටාගෙන්. තීටා බෙදීම 360න්. අන්න එතකොට එනවා ඡාප දිග. හරිද? පැහැදිලි නේද? සම්පූර්ණ වෘත්තයේ කේන්ද්‍රය වඩා 360න් 360 තිබ්බා. ඒක ප්‍රශ්නයක් නෑ 360 360න් මේ ගුණ කරාට. මොකද 360 බෙදීම 360 එකයිනේ. එතකොට ඒක 2πr ගෙන් ගුණ වුණාම උත්තරේ 2πr නේ. හැබැයි මෙන්න මෙතන සම්පූර්ණම කේන්ද්‍රික ඛණ්ඩයක 2π නෙමෙයි සම්පූර්ණ වෘත්තයක සම්පූර්ණ වෘත්තයක පරිධිය වෙන්නේ 2πr. හැබැයි මෙන්න මෙතන තියෙන්නේ සම්පූර්ණ වෘත්තයෙන් යම්කිසි පංගුවක්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මෙන්න මෙතන කේන්ද්‍රික කෝණයෙන් තීටා කෝණයක්නේ තියෙන්නේ. අන්න එතකොට තුන් සම්පූර්ණම කේන්ද්‍රික ඛණ්ඩය
හරි. එතකොට දැන් ඇහෙනවද? හරි ඇහෙන්නේ නැති වුණොත් පුතේ මැසේජ් එකක් දාන්න. මයික් එකේ බැටරි බෑලා මට ඒක charge කරන්න බැරුණා. ඊයේත් රෑ පාන්දර 2 වෙනකම් පන්තියක් තිබ්බා ඔන්ලයින්. හරි. බලන්න චුට්ටක් අරගේ මයික් එක ඇහෙන්නේ නැද්ද කියලා ස්ක්‍රීන් එකේ. හරි. එතකොට දැන් මෙන්න මෙතන කිව්වේ පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. හරිද? එතකොට දැන් මේ කේන්ද්‍රය අය කියනවා මේක කියන්නේ මොකක්ද? චාපදිගනේ. එතකොට චාපදිග හොයන සමීකරණය මොකක්ද පුතේ? 2πr ගුණ කිරීම 360න් θ. හරිද? එතකොට ඒ කියන්නේ මෙන්න මෙතන 360න් මෙන්න මේ කේන්ද්‍ර කෝණය තමයි දාන්නේ චාපදිග හොයන්න. එතකොට පුතේ මෙන්න මේ සම්පූර්ණ වෘත්තයක් තිබ්බනම් මේ කේන්ද්‍රයේ ඉඳන් යා කරන රේඛාව පරිධිය යා කරන රේඛාවනේ. එතකොට ඒක මොකක්ද? අරයනේ. සිම්පල් r වලින් නම් කරගමු. මෙතන තියෙන්නේ මොකක්ද? අරයනේ. ඒකත් සිම්පල් r වලින් නම් කරගමු. එතකොට මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියන්නේ මොකක්ද? මුළු රූපයේ වටේ දිගනේ පුතේ. එතකොට මෙන්න මේ ටික දැනගත්තා අපි මෙන්න මේ සමීකරණයෙන්. ඒකට එකතු කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි මෙන්න මෙතෙන්ට තියෙන දුරයි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ඡාපදිග එකතු කරනවා අරේව දෙකක්. ඒ කියන්නේ 2r. දැන් ඡාපදිග දන්නවා 2πr ගුණ කිරීම 360න් θ ධන 2r. මෙන්න මේකෙන් අපිට එනවා මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. හරි? හරි. ආපහු මෙන්න මේක ඇඳගෙන මේ ටික දාගන්නකො. හරි පුතේ. ඕක දාගෙන මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
හරි ඉවරයි කියලා දැම්මනේ. හරි. එතකොට ඔයාලට දැන් උදාහරණයක් මම කතා කරලා ඔයාලට දෙන්නම් ගානක්. අංශක 60ක් වූ කේන්ද්‍රක ඛණ්ඩයක අරය සෙන්ටිමීටර් 7ක්ලු. මෙන්න මේ කේන්ද්‍රක ඛණ්ඩයේ අපෙන් අහනවා මෙහි ඇති කේන්ද්‍රක ඛණ්ඩයේ පරිමිතිය සොයන්න කියලා. හරිද? එතකොට දැන් මොකක්ද කරන්නේ? මුලින්ම චාපදික හොයාගමුකෝ. චාපදික හොයාගන්න සමීකරණය මොකක්ද පුතේ? 2πr ගුණ කිරීම 360න් තීටා. එතකොට 2යි ෆයි කියන්නේ 22 බෙදීම 7යි. අරය r r වෙනුවට මෙතන තියෙන මොකක්ද? සෙන්ටිමීටර් 7යි. එතකොට දානවා 7. එතකොට 360න් ඉස්සරලා තිබ්බේ තීටා දැන් තියෙනවා අංශක 60. එතකොට තීටා වෙනුවට දානවා අංශක 60. දැන් කපන ඒවා ටික කපමු. මේ පියවරම ඊළඟ පියවරේ ලියලා කපන්නම් ඈ නැත්නම් ඔයාලා පළවෙනි උදාහරණ ගන්න නිසා පැහැදිලි නැති වුණොත්. හරිද? එතකොට බිඳුවට බිඳුවයි 6ට 1යි 6 ඒවා 36ට 6යි. මේ 7ට මේ 7 කැපෙනවා 1යි 1යි. උඩ එනවා 44 බෙදීම 6 කියලා. එතකොට 44 6 බෙදාගමු මෙහෙන්. 6 වරක් 7 42යි. දෙකක් ඉතිරි 20ට 3යි 18යි 7.3යි කියලා එනවා. ඒ එන්නේ චාපදික. අහන්නේ මොකක්ද? මුළු පරිමිතිය. රූපයේ මුළු පරිමිතිය. එතකොට අර 7.3ට එකතු කරන්න ඕනේ අර ඒවා දෙකක්. මෙතන 7 සෙන්ටිමීටර් එකතු කිරීම එහා පැත්තේ මෙතන අරයත් 7 සෙන්ටිමීටර්. එතකොට එකතු කරනවා 14ක්. එතකොට 7යි 14යි 21.3යි සෙන්ටිමීටර් කියලා එනවා. හරි. හරි. උදාහරණ ගාන දාගන්නකො. දාලා ඉවරලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
පුතේ chat එකේ දාන්න උත්තරේ. උත්තරේ දාලා තියෙනවා බලමු හදමු. ඡාපදිග 2πr ගුණ කිරීම 360න් තීටා. ඒ කියන්නේ 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරය 14යි 360න් 30යි. ඒ කියන්නේ 12න් 1යි මෙතන 2යි 2යි මෙතන 6යි. ආයෙත් එනවා මෙතෙන්ට දෙවරක් 22 44යි 44 6න් බෙදුනහම 7.3යි සෙන්ටිමීටර් කියලා. එතකොට මෙන්න මේ 7.3ට එකතු කරනවා පරිමිතිය ගන්න. කීයක්ද? 28යි සෙන්ටිමීටර්. 28යි 7යි 3යි 3යි එනවා පුතේ 35.3යි සෙන්ටිමීටර් කියලා. උත්තරේ හරි ඔයාලා දාපු. හරි. හරි පුතේ. ඔයාලගේ අච්චු පොතේ තියෙනව නේද 1 අභ්‍යාසී. ඒකේ මම 3 වෙනි ගාන බෝඩ් එකේ දාන්නම් ඔයාලා හදන්න. මෙතනින් දාන්නම් ඈ. ඡාප කොටසේ දිග සොයන්න. හදලා chat එකට දාන්න ටක් ගාලා. හරි. ටක් ගාලා chat එකට දාන්න හදලා. ඔයාලගේ අභ්‍යාස පොතේ 1 අභ්‍යාසයේ 3 වෙනි ගාන දාලා තියෙන්නේ ඡාප කොටසේ දිග සොයන්න කියලා. මෙන්න මේක හදලා උත්තරේ
ටක් ගාලා chat එකට දාන්න. හරි. කලින් කරලා තිබ්බේ. ඈ පුතේ 44යි දෙන්නේ. හරි. බලමු. දාන්නේ මොකද්ද 2πr ගුණ කිරීම 360න් θ. 360න් θ කියන අංශක 120. 1යි 36ට 3යි 3න් 1යි 2යි 22 බෙදීම 7යි. මෙතන අරය 21යි. 21 ගුණ කරනවා කීයෙන්ද 3න් 1ෙන්. මෙතන 3යි 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 44යි සෙන්ටිමීටර්. ඒක ලේසි නේද? හරි දැන් හැදුවා නම් හොඳයි පුතේ. හරි. එහෙමම තව ගාණක් දෙන්නම් අභ්‍යාස පුතේම තියෙන එක. ඒකත් අපි try කරමු. තාප දිග සොයන්න. ඒකත්. මෙන්න මේ කෑල්ලේ දිග අහන්නේ. හරි. ඒකත් ටක් ගාලා chat එකට දාන්න බලන්න. ඔය ස්පීඩ් එකේම හදමු. හරි 11 සෙන්ටිමීටර් කියලා උත්තරේ දාලා තියෙනවා බලමු පුතේ ඈ. මොකද්ද 2πr ගුණ කිරීම 360න් θ 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි. ඊට පස්සේ අරය 10.5යි 360න් කෝණේ මොකක්ද? මේ එළිය තියෙන කෝණේ අංශක 60 වුණාට අභ්‍යන්තර තියෙන කෝණෙනේ ගන්න. එතකොට මෙතන 60යි නම් මෙතන කීයක් තියෙනවද? 300ක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මෙතෙන්ට ගත්තහම 360 300න් බිඳුවට බිඳුව කැපෙනවා 30ට 6 5යි 36ට 6යි. හරිද? එතකොට මෙන්න මෙතෙන්ට 3.5 දෙකක් කියන්නේ 7යි. 3.5 3ක් 10.5යි. එතකොට මෙන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. මෙතන 3යි මෙතන 2යි. මේ දෙකට මේ දෙක කැපෙනවා 11යි. එතකොට පුතේ 11 වරක් 5 කීයද? 55යි සෙන්ටිමීටර්. හරි පුතේ. ශාප දිග එනවා 55යි සෙන්ටිමීටර් කියලා. හරි. පුතා ඔයා ගත්තේ මෙන්න මේ මෙතන අංශක 60 නේද? හරි ආයෙ දැම්මද 55 හරි එහෙනම් හොඳයි. අභ්‍යන්තර කෝණේ තමයි හැම වෙලාවෙම සලකන්නේ පුතේ. කේන්ද්‍රික ඛණ්ඩයක අභ්‍යන්තර කෝණෙත් එක්ක තමයි θ දාන්නේ. ඒ කියන්නේ θ වෙනුවට අභ්‍යන්තර කෝණේ තමයි ඇතුළත් කරන්නේ. හරි.
හරි පුතේ. එතකොට ඊළඟ ගානක් දෙන්නම්. ඒකේ මට පරිමිතිය හොයලා දෙන්නකෝ. හරි. රූපය ඇඳගෙන ඉහත රූපයේ පරිමිතිය සොයන්න. ඒ කියන්නේ පුතේ වටේ දිග හොයන්න කියලා කියන්නේ. හරි. වටේ දිග මෙන්න මේ වයින් දීලා තියෙන මේ කැලලට මේ කැලල සමානයි. මෙන්න මේ කැලලට මේ කැලල සමානයි උදව්ව. හරි. ඔක ටක් ගාලා හදන්න බලන්න. හරි. 104 සෙන්ටිමීටර කියලා දාලා තියෙනවා. මුලින්ම මෙන්න මේ චාප දිග හොයාගමු. චාප දිග 2πr ගුණ කිරීම 360න් තීටා. එතන 2යි π කියන්නේ 22 බෙදීම 7යි. අරය මෙතන තියෙන්නේ පුතේ විස්කම්භය 14යිනේ. එතකොට අපි ඒකෙන් ආදේශ කරන්නේ අරය. ඒ කියන්නේ අරේවා දෙකක් තමයි විස්කම්භය වෙන්නේ. එතකොට මෙතෙන්ට ආදේශ කරනවා 7. 360න් 180යිනේ මෙතන කෝණේ අර්ධ වෘත්තයන්. එතකොට භාගයයි. එතකොට මේ 7ට මේ 7 කැපෙනවා. මෙතන එනවා 2ට 2 කැපෙනවා.
ඡාප දිගෙනවා 22යි කියලා. එතකොට මෙතන 22යි මේකට සමානයි මේක 20යි මේක 20යි මෙතන 14යි 14යි. එතකොට මුළු පරිමිතිය එනවා මෙතනින් පටන් ගමු. මෙතන ඉඳන් මෙතෙන්ටම 14 ඒවත් 3. 2යි 3 වරක් 1 3යි 2යි 52යි. 12යි 42යි. එතකොට මෙතන 20යි මෙතන 22යි ආයෙ තියෙනවා 20යි. 42යි 20යි 62යි 62යි 22යි 84යි 84යි 20යි 104යි සෙන්ටිමීටර්. හරි. එතකොට තව අපි කතා කරමු අභ්‍යාස පොතේ තියෙන 1.3 අභ්‍යාසයේ දෙවනි ගාන අච්චු පොත් තියනවාද? අච්චු පොත් තියෙනවා නම් පුතේ මැසේජ් එකක් දාන්න. අභ්‍යාස පොත් තියෙනවා නම් ඔයාලට පෙළ පොත් හම්බුණා නම් හරි පුතේ. එහෙනම් 1.3 අභ්‍යාසයේ ප්‍රධානාංක දෙවනි ගාන හදමුද? හරි පුතේ හදලා එහෙනම් chat එකට දාන්න දෙන්නම උත්තරේ. ඔහොමම අභ්‍යාස පොතේ
හතරවෙනි ගාන හදන්න බලන්න. හදමු නේද? හදලා උත්තරේ දාන්න. හරි පුතේ. මං අභ්‍යාස ගණන් ටික වෙනම YouTube එකේ දාන්නම් මේ අභ්‍යාස සෙට් එකේ ගණන් ටික. අද පාඩම තේරුණාද කියලා මැසේජ් එකක් දාන්නකො තේරුණා නම්. හරි. එහෙනම් අදට මම මෙතනින් පාඩම නතර කරන්නම්. එතකොට අපි දෙවනි පාඩමේ ඉඳන් ලබන සතියේ අඟහරුවාදා හවස 8:30 ඉඳන් 10:30 වෙනකන් අපි කරන් යන්. එතකොට තව කියන්න තියෙන්නේ සිකුරාදා 9 ඉඳන් 11 වෙනකන් ඔයාලට පේපර් පන්තිය තියෙනවා. පේපරේ ඔයාලට බ්‍රහස්පතින්දා රෑ දාන්නම් ගෲප් එකට. මේ සතියේ එතකොට PDF එකක් ගන්න. PDF එකක් අරන් කරලා තියාගන්න සිකුරාදා හවස වෙද්දී. එතකොට අපි ඒකේ සාකච්ඡා කරන් යන්. එක කොටසක් දාන්නම් ඔයාලට මේ සතියේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය 9 වසරේ ගණන් මික්ස් කරලා දාන්නම්. ඔයාලා තාම 10 වසරේ මුල් ටිකනේ. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්නම්. හොඳට වැඩ කරන් යන්න එහෙනම්. හරි.